සිරි දළදා වන්දනාව අනුරාධපුරයට දළදා වහන්සේ වැඩම වූ පුවත සැලවූ වහාම ප්‍රීති ප්‍රමෝදයටපත් එවක අනුරාධපුරයෙහි රාජ්‍ය විචාල සිරි මේඝවන්න රජු පාගමනින්ම මේඝගිරියට ගොස් දළදා වහන්සේ අලංකාර රථයක තබා පෙරහරින් වඩමවා සිංහාසනයෙහි තැන්පත් කළේය. පසුව දේවානම් පියතිස්ස රජු විසින් ඉති කරන්නට යෙදුණු ධම්මචක්ක ගේහයෙහි දළදා වහන්සේ වඩා හිඳුවන්නට වූයේය. සිරි මේඝවන්න රජුගෙන් පසු රජ පැමිණි දෙවන ජෙට්ටතිස්ස, බුද්ධදාස, උපතිස්ස, මහානාම, ධාතුසේන, මානවම්ම යනාදී රජවරුන්ගේ පටන් පස්වන මිහිඳු රජු දක්වා අනුරාධපුරය රාජධානිය කරගත් සෑම රජෙකුම දළදා වහන්සේ ආරක්ෂා කිරීම හා පුද පූජා පැවැත්වීම තම යුතුයකමක්සේ සලකා ක්‍රියා කළහ. දළදා වහන්සේගේ ආරක්ෂාව අභයගිරි වාසික භික්ෂූන්ට පැවරුණි. පස්වන සියවසේ සිංහල ද්වීපයට පැමිණි පාහියන්ගේ දේශාටන වාර්තාවල දළදා ප්‍රදර්ශනයක් ගැන වර්ණනා ඇතුළත් වේ. සියලුම වැසියන් මාර්ග සකසා වීථි සරසා මෙම උත්සවයට සැරසෙන අතරම නියමිත දින එළඹ කල්හි දළදා වහන්සේ දළදාගෙයින් පිටතටගෙන සැරසූ මහා වීථි ඔස්සේ අභයගිරියට වැඩමවන ලද බව එහි දැක්වේ. දීර්ඝ කාලයක් දළදා වහන්සේ අනුරාධපුර රාජධානියේ තැන්පත් කර තිබුණේය. නමුත් චෝල ආදී ආක්‍රමණ අභිමුව භික්ෂූන් දළදාව රැගෙන ආරක්ෂිත ස්ථාන සොයමින් රුහුණට පලා ගියහ.